ටොප් 10 ශ්‍රී ලංකාරන්ගෙන තවත් අපූරු වීඩියෝකට ඔයාව සාදරෙන් පිළිගන්නවා. අද අපි අරන් එන්නේ ඔරලෝසු ගැන කතාව. ඔරලෝසු කිව්වම වර්ග ගොඩක් තියෙනවනේ. අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, එලාම් ඔරලෝසු. ඒ වුණාට මම අද කියන්නේ ඔරලෝසු කණු ගැන. අපේ රටේ සමහර නගර මැද්දේ ඔයාලා දැකලා ඇති උස ඔරලෝසු කණු හදලා තියෙනවා. අන්න ඒ වගේ ලෝකේ විවිධ ස්ථානවල හදලා තියෙන උසම ඔරලෝසු කණු 10 ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. එහෙනම් අපි ඉක්මනටම ගිහින් බලමු මොනවාද උසම ඔරලෝසු කණු 10 කියලා. අංක 10. සාන්ත පීටර් පල්ලියේ ඔරලෝසු කණු. මේ පල්ලිය තියෙන්නේ ජර්මනියේ හැම්බර්ග් නගරේ. ක්‍රිස්තු වර්ෂ 1189 අවුරුද්දේදී ගොඩනැගීම ආරම්භ කරලා තියෙන මේ ගොඩනැගිල්ල ක්‍රිස්තු වර්ෂ 1195 දී තමයි ඉදි කරලා අවසන් කරලා තියෙන්නේ. මේ පල්ලියේ තියෙන මේ ඔරලෝසු කණුව මේකට එකතු කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1878 අවුරුද්දේදී. ගොතික් සම්ප්‍රදායට අනුව ඉදි කරලා තියෙන මේ ගොඩනැගිල්ල සහ ඔරලෝසු කණුවේ මුහුණත් 4ක් තියෙනවා. මේ ඔරලෝසු කණුව උස විදියට සඳහන් වෙන්නේ මීටර් 132ක්. අංක 9. සාන්ත මයිකල් පල්ලියේ ඔරලෝසු කණුව. ජර්මනියේ හැම්බර්ග් නගරයෙන් පිහිටලා තියෙන මේ පල්ලියත් අපි කලින් කිව්ව පල්ලිය වගේම ඒ නගරේ තියෙන ප්‍රධානම පල්ලි පහෙන් එකක්. 1911 අවුරුද්දේ ඉදි කරලා තියෙන මේ ඔරලෝසු කණුව සම්පූර්ණයෙන්ම තඹ වලින් තමයි ආවරණය කරලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුවේ එක ඔරලෝසු මුහුණතක් මීටර් 8ක් පමණ උස වෙන බව සැලකෙනවා. ඒ නිසා ජර්මනියේ තියෙන විශාලම ඔරලෝසු මුහුණත ලෙසත් මේ ඔරලෝසු මුහුණත තමයි සැලකෙන්නේ. මේ ඔරලෝසු කණුව උස විදියට සඳහන් වෙන්නේ මීටර් 132ක්. අංක 2. ව්‍රිග්ලි ගොඩනැගිල්ල. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරේ තියෙන මේ ව්‍රිග්ලි ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ 1922 අවුරුද්දේ. කාර්යාල සංකීර්ණයක් වන මේ ගොඩනැගිල්ල තියෙන තනි ඔරලෝසු මුහුණතක් මීටර් 5.97ක් පමණ විශාල වෙන බව සඳහන් වෙනවා. මේ ඔරලෝසු කණුවේ උස විදියට සඳහන් වෙන්නේ මීටර් 133.5ක්. අංක 7. කස්ටම් හවුස් ටවර්. ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරේ තියෙන මේ ගොඩනැගිල්ල කාර්යාල හා හෝටල් සංකීර්ණයක් විදියට තමයි 1916 අවුරුද්දේදී ඉදි කරලා තියෙන්නේ. මුහුණත් 4ක් සහිතව ඉදි කරලා තියෙන මේ ඔරලෝසු කණුවේ එක් ඔරලෝසු මුහුණතක් මීටර් 6.7ක් පමණ වෙන බව සඳහන් වෙනවා. මේ සාපේක්ෂව කුඩා මෝටරයක් සවි කරලා තියෙන නිසා වැඩි කාලයක් මේ ඔරලෝසු කියා විරහිත වෙලා තමයි තිබිලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුවේ උස විදියට සඳහන් වෙනවා මීටර් 151ක්. අංක 6. මර්කන්ටයිල් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල. ඇමරිකා එක්සත් ජනපදයේ ඩලාස් නගරේ තියෙන මේ කාර්යාල ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ 1942 දී. මේ ඔරලෝසුව ඒකට එක් කරලා තියෙන්නේ 1943 අවුරුද්දේදී. මුහුණත් 4ක් සහිතව ඉදි කරලා තියෙන මේ ඔරලෝසු කණුව මීටර් 159.4ක් පමණ උස වෙන බව සඳහන් වෙනවා. අංක 5. ෆිලඩෙල්ෆියා සිටි හෝල්. ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා නගරේ තියෙන මේ කාර්යාල ගොඩනැගිල්ල ෆිලඩෙල්ෆියා නගරේ නගරශාලාව, උසාවි සංකීර්ණය වගේම ෆිලඩෙල්ෆියා නගරාධිපතිගේ කාර්යාල වෙනුවෙන් තමයි 1894 වර්ෂයේදී ඉදි කරලා තියෙන්නේ. 1976 අවුරුද්දේදී ජාතික ඓතිහාසික ගොඩනැගිල්ලක් විදියට නම් කරලා තියෙන මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන ඔරලෝසු කණුවේ මුහුණතක් මීටර් 7.8ක් වන මුහුණත් 4කින් සමන්විත වෙනවා. මේ සම්පූර්ණ ඔරලෝසු කණුවේ උස විදියට සඳහන් වෙන්නේ මීටර් 167ක්. අංක 4. මෙට්‍රොපොලිටන් ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගමේ කුළුණ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරේ තියෙන මේ සුප්‍රසිද්ධ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ 1905-1909 අතර කාලයේදී. මේ ගොඩනැගිල්ල මුදුනේ මුහුණත් 4ක ඔරලෝසුවක් වගේම සීනු 4කුත් ඉදි කරලා තියෙනවා. මේ එක ඔරලෝසු මුහුණතක විශාලත්වය විදියට සඳහන් වෙන්නේ මීටර් 8ක්. මීටර් 213ක් උස් වෙන මේ ගොඩනැගිල්ල 1913 අවුරුද්ද වෙනකල්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල විදියට සඳහන් වෙලා තියෙනවා. අංක 3. පැලස් ඔෆ් කල්චර් ඇන්ඩ් සයන්ස්. පෝලන්තයේ වර්ෂෝ නගරේ පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල විවිධ සංස්කෘතික ආයතන වගේම සිනමා හා ප්‍රසංග ශාලා වෙනුවෙනුත් කෞතුකාගාර හා කාර්යාල වැනි දේවල් වෙනුවෙනුත් තමයි 1955 අවුරුද්දේදී ඉදි කරලා තියෙන්නේ. ඒ වුණාට මේ මීටර් 6.3ක විශාලත්වයකින් යුක්ත වෙන ඔරලෝසු මුහුණත් 4 මේ ගොඩනැගිල්ලට එකතු කරලා තියෙන්නේ 2000 අවුරුද්දේදී.
මීටර් 230.7ක් උස්සෙන මේ කුළුණ 2000 වර්ෂයේ ඉඳන් 2002 වෙනකල්ම ලෝකේ උසම ඔරලෝසු කණුව විදියට හැඳුන්වලා තියෙනවා. අංක 2. NTT ඩොකොමෝ යොයෝගේ ගොඩනැගිල්ල. ජපානයේ ටෝකියෝ නුවර තියෙන මේ ගොඩනැගිල්ල ජපානයේ NTT ඩොකොමෝ සමාගමේ ප්‍රධාන කාර්යාලය විදියට තමයි 2000 අවුරුද්දේදී ඉදිකරලා තියෙන්නේ. ඒ සමාගමේ 10 වන සංවත්සරය වෙනුවෙන් තමයි ඔවුන් මේ ඔරලෝසුව 2002 අවුරුද්දේදී මේ ගොඩනැගිල්ලට එක් කරන්නේ. මීටර් 15ක විශාලත්වයෙන් යුක්ත වෙන මූණත් 4ක් සහිත වෙන මේ ඔරලෝසුව සහිත ගොඩනැගිල්ල උස විදියට සඳහන් වෙන්නේ මීටර් 240ක්. අංක 1. අබ්රාජ් අල් බයිට් ගොඩනැගිල්ල. සෞදි අරාබියේ මක්කා නගරයේ තියෙන මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ 2012 අවුරුද්දේදී. ඒ හෝටල් සංකීර්ණයක් විදියට. සෞදි අරාබියේ උසම ගොඩනැගිල්ල වගේම ලෝකයේ 4 වෙනියට උසම ගොඩනැගිල්ල වෙන මේ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ඔවුන්ට ඇමරිකන් ඩොලර් බිලියන 15ක් වැය වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ල මුදුනේ තියෙන ඔරලෝසුව මීටර් 43ක් උසින් වගේම මීටර් 43ක් පළලින් යුක්ත වෙනවා. ඒ අනුව ගත්තම මේ ඔරලෝසුව ලෝකේ තියෙන විශාලම ඔරලෝසුව බවටත් පත් වෙනවා. මේ ඔරලෝසුවට ඉලෙන් තියෙන වහල කොටස සමගම මේ ඔරලෝසු කණුවේ මුළු උස විදියට සඳහන් වෙන්නේ මීටර් 601ක්. එහෙනම් টොප් 10 ශ්‍රී ලංකා අරගෙන තවත් අපූර්ව වීඩියෝකින් හමු වෙන එකල් මම අදට සමුගන්නවා. ඔයාලත් මේ ඔරලෝසු කණු ගැන දන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන් යන්නත් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.